ඔයාලට පේන විදිහටම මේ ක්ලිප් එක ග්‍රීන් ඇන් යෙලෝ පැත්තට තමයි බර වෙලා තියෙන්නේ. අද මේ ක්ලිප් එක ග්‍රේඩ් කරමු. මම පිවට් එක 80% ග්‍රේ වල ලොක් කරගන්න ගමන් මම මේකට කන්ට්‍රාස්ට් එකක් ඇඩ් කරගන්නවා. ක්ලිප් එක නියුට්‍රලයිස් කරන්න මම යෙලෝ ග්‍රීන් පැත්තේ තියෙන ක්ලිප් එක බ්ලූ ඇන් මැජෙන්ටා පැත්තට පුෂ් කරගන්නවා. වයිලිෆ්ට් කමාගෙන් වලින් මම ලයිටිං ඇඩ්ජස්ට්මන්ට්ස් ටිකක් කරගන්න අතරේ මම කර්ව් පැනල් එකෙන් ෂැඩෝස් ඇන් හයිලයිට් ටාගට් කරලා ඇඩ්ජස්ට්මන්ට්ස් එකක් කරගන්නවා. මම මේක ලුක් එක ඩියලොප් කරන්න වෙනද වගේම පාවිච්චි කරන්නේ ඩිහාන්ස්. මගේ අයිඩියා එක තියෙන ලුක් එක ඩියලොප් කරගන්න ඩිහාන්ස් වලින් ඇඩ්ජස්ට්මන්ට්ස් එකක් කරගන්න අතරේ මට මේකේ ටෙම්පරේචර් එක මදි කියලා හිතුන නිසා මම මේකේ ටෙම්පරේචර් එක චුට්ටක් වර්ම් පැත්තට පුෂ් කරගන්නවා. ග්ලෝ අප් එකක් ඇඩ් කරන්න මම හේලේෂන් ඉෆෙක්ට් එක යූස් කරලා මම ගර්ල්ගේ මූණ අයිසොලේට් කරගන්න මාස්ක් එකක් යූස් කරනවා. මම අවුට්සයිඩ් නෝඩ් එකක් ඇඩ් කරලා ගර්ල්ගේ මූණ ඇන්ඩ් බෑක්ග්‍රවුන්ඩ් එක බැලන්ස් කරගන්නවා ග්ලෝ අප් එකට මැච් වෙන්න. නෙක්ස්ට් නෝඩ් එකේ කම්පොසිට් මෝඩ් එක ලුමිනිසිටි වලට මාරු කරගෙන මම මේකේ ලයිටිං තවදුරටත් පර්ෆෙක්ට් කරගත්තට පස්සේ මම රේඩියල් බ්ලෝ එකක් ඇඩ් කරලා මේ ග්‍රේඩ් එක ඉවර කරනවා. ග්‍රීන් ඇන්ඩ් යෙලෝ රින්ට් එකක් තිබ්බ මේ ක්ලිප් එක අපි ෆයිනල් ලුක් එකට ගත්තේ මෙන්න මේ විදිහට. හම්බෙමු අපි ඊළඟ වීඩියෝ එකේ.